Welcome to All Trail Bike Sri Lanka YouTube channel. ඉතින් අද ගහලා තියෙන්නේ DR125 bike එක. අපි එනම් බලමු මේකේ ඉතිහාසයේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා. 1990 ඉඳන් 2000 වර්ෂයේ වෙනකන් DR125 S bike එක නිර්මාණය කරලා තියෙනවා. මේක ඇවිල්ලා හතරස් මූණ මේක ෆ්ලැට් ලයිට් එන්නේ. එතකොට මේකේම ආවා රවුම් මූණ තියෙන එකක්. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් 1980 ඉඳන් 90 වෙනකන් නිෂ්පාදනය කරේ. 90 ඉඳන් 2000 වෙනකන් ප්‍රොඩක්ට් එක මේ බයික් එකේ රිලීස් කරලා තියෙනවා DR සමාගමෙන්. එතකොට බයිසිකලය ගැන ගත්තාම මිචියෝ සුසුකි විසින් තමයි DR බයික් මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. සුසුකි කියන්නේ මුලින්ම මහන මැෂින් හදපු සමාගමක බ්‍රෑන්ඩ් එකක් තමයි සුසුකි කියන්නේ. පසුව තමයි යාලා බයිසිකල් නිෂ්පාදනයට ආවේ. ඉතින් DR125 එකේ ඉතිහාසය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් රෝඩ් එකේ දුවන්න පුළුවන් සුපිරිම එකක් තමයි මේක ඩුවල් පර්පස්. ඒ කියන්නේ ගොඩට මඩට රෝඩ් එකට දෙකටම ඕන එකකට ඔට්ටු බයික් එකක් තමයි මේ DR125 කියන්නේ. DR125 බයික් එකේ එන්ජින් එක ගැන කතා කරමු අපි. මේ DR125 එන්ජින් එක දීලා තියෙන්නේ 4 ස්ටොක්. ඒ කියන්නේ 2 ස්ටොක් නෙමෙයි මේ බයිසිකලේ එන්ජින් එකෙන් දුම දාන්න ඇරේ මේ කේස් නෑ. ඒ 2 ස්ටොක් බයි පටල ගන්න එපා. මේකට දීලා තින්නේ 4 ස්ටොක් එන්ජින් එකක්. වැල් දෙකක් සහිතයි 2 වැල් සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් තමයි දීලා තියෙන්නේ. ඔයිල් මාරුවක් කරනකොට අනිවාර්යෙන් මිලිලීටර් 850ක ඔයිල් චේන්ජ් එකක් අනිවාර්යෙන් බයික් එකේ කරන්න ඕනේ. එන්ජින් එක ගත්තොත් මේ පළුවේ අපිට ගහලා තියෙනවා හවුසින් එකේ 850යි මිලිලීටර් කියලා. එතකොට මේ එන්ජින් එකට සම්පූර්ණ ඔයිල් මාරුවක් කරනකොට මිලිලීටර් 850ක් තමයි ඔයිල් මාරු කරන්න ඕනේ. මෙතනින් ගහලා තියෙනවා ඔයිල් ෆිල්ටර්ස් කියලා. මෙන්න මේ පොඩි රවුමක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ රවුම. මේ රවුමට ෆිල්ටර් එකක් තියෙනවා. ඒ ෆිල්ටර් එක කැරගෙන උඩ තමයි හෙඩ් එකට ඔයිල් යන්නේ. ඒ හින්දා මේ බයිසිකලේ එන්ජින් එකේ අනිවාර්යෙන් ඔයාලා මේ ඔයිල් මාරු කරනවා නම් මේ ෆිල්ටර් එකත් මාරු කරන්න හරි සුද්ධ කරන්න හරි අනිවාර්යෙන් ඔයාලා වග බලා ගන්න ඕනේ. බයිසිකලේ සේෆ් ස්ටාර්ට් එන්නේ නැහැ. මෙන්න මේ වගේ කික් එකක් දීලා තිනවා. කික් ස්ටාර්ට් ටයිප් එකක් තමයි මේ බයිසිකලේ එන්නේ. හරිම සරල එන්ජින් එකක් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෙඩ අඩු සරල එන්ජින් එකක් තමයි DR125 බයික් එකට ලබා දීලා තියෙන්නේ. ලීටර් 9 මාරක ටැංකියක් අපිට දීලා තිනවා DR125 බයික් එකේ. මේ ටැංකියේ නම් අමුතුම හැඩයක් තියෙන්නේ. ඒ කියන්නේ එක්සෙල් වලත් නැති අමුතුම ලයින් එකක් තියෙන ඔයාලට පේන්නේ නැති මේ වගේ පොඩි කෑලි වලට බෙදිලා සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර සීන් එකක් මේ ටැංකියට ලබා දීලා තිනවා DR මගින්. පෙට්‍රල් ටැංකියේ මූඩිය ගත්තාම මූඩිය S බයික් එකට වගේ නම් එන්නේ එක්සෙල්. ඔයාලා දැකලා තිනවා යකඩින් වගේ තමයි එන්නේ. මේක ප්ලාස්ටික් මූඩියක් තමයි අපිට දීලා තියෙන්නේ. කට පොඩි අර කලින් මං TTR එකේ වීඩියෝ එකක් කරලාදී ඒ TTR බයික් එකේ පෙට්‍රල් ටැංකියේ කට වගේ තමයි මේ ටැංකියෙත් කටේ සයිස් එක. සාමාන්‍ය ලොකුත් නැති පොඩිත් නැති ටැංකියක් තමයි DR එකට ලබා දීලා තියෙන්නේ. මං හිතනවා මේ බයිසිකලයට සුදුසුම ටැංකිය තමයි DR සුසුකිලා විසින් අපිට ලබා දීලා තියෙන්නේ. පෙට්‍රල් ලීටරයක් පුරවගෙන මේ බයිසිකලෙන් කිලෝමීටර් 45ක් 40ක් 50ත් අතර රේට් එකක් අපිට ගමන් කරන්න පුළුවන් කිලෝමීටර් ගාන. ඒ නිසා ඉතින් තෙල් ගැන ලොකුවට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ තෙල් කිරීමේ මට්ටමක බයිසිකලේ තියෙනවා. බයිසිකලේ සම්පූර්ණ ටැංක් එක හදලා තියෙන යකඩ. ඔයාලට ඇහෙන්නේ නැති මේ බයිසිකලේ සම්පූර්ණ ටැංක් එක හදලා තියෙන යකඩ. ඉතින් බයිසිකලේ පෙරලා ගත්තොත් පොඩ්ඩක් මේක එබෙන්ඩ තැලෙන්න තියෙන ප්‍රවණතාවය පොඩ්ඩක් වැඩි. ඒ නිසා පරිස්සමට පදින්න ඕන DR125 බයික් එක. සෑහෙන ශක්තිමත් සුපිරි ටැංකියක් තමයි DR125 එක ලබා දීලා තියෙන්නේ. දැන් එන ඉන්දියන් බයික් වගේ නෙමෙයි. හොඳම ටැංකියක් තමයි මේවට ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අබලි යකඩ වලින් නෙමෙයි. හොඳම යකඩ අරගෙන තමයි ජපන් බයික් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් මේ ටැංකි මලකඩ කන්නේ නැතුව හිල් ටැංකි වල එන්නේ නැතුව අපිට පදින්න පුළුවන්. අලුත් බයික් දැන් ගොඩක් එන ඒවා ටැංකි හිල් වෙනවා අවුරුදු දෙකෙන් තුනොත්. ඔයාලා දැකලා ඉතින් ට්‍රේල් බයික් වල ගොඩක් ඒ වගේ ප්‍රශ්න එනවා අඩුයි. ඉතින් ඒක තමයි ජපන් තාක්ෂණය කියන්නේ. DR125 බයික් එකේ ඉදිරිපස සහ පසුපස රෝද ගැන අපි කතා කරමු. 125 බයික් එකේ ඉස්සරහා රෝද ගැන කතා කරොත් එහෙම මේකට ස්පෝක් කූරු මගින් තමයි රෝද දීලා තියෙන්නේ. රිම් එක දීලා තියෙනවා. රිම් එක සයිස් 21 සයිස් එක තමයි රිම් එක දීලා තියෙන්නේ. ඉස්සරහා ටයර් එකේ සයිස් එක සාමාන්‍යයෙන් 300යි 21 තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒ සයිස් එක දැම්මම සාමාන්‍යයෙන් රෝදේ හොඳ පෙනුමක් එනවා. ටයර් එක මහතර පේනවා. සාමාන්‍ය කම්පැනි නම් ටයර් එක එන්නේ 275යි 21. විශේෂයෙන් කියන්න ඕනේ ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා මේකේ බ්‍රේක් සිස්ටම් එක ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට බ්‍රේක් වදිනවා.
ඒ නිසා ඔයාලා කොච්චර ස්පීඩ් එකෙන් ගියත් සාමාන්‍ය හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා ලයිනර් වගේ නෙමෙයි. ඉදිරිපස ඩිස් බ්‍රේක් එකක් තමයි DR125 එකට ලබා දීලා තියෙන්නේ. අපි ඕම් යන් පිටිපස්ස ගැන කතා කරන්න. පසුපස ටයර් එක නම් ගත්තොත් එම සයිස් කොහොමත් සේම් ට්‍රේල් ගොඩක් සේම් සයිස් එකක් තමයි එන්නේ. හැමෝම දන්න ප්‍රසිද්ධ ටයර් සයිස් එක තමයි 18 ට්‍රේල් බයික් වල. ඉතින් මේකටත් දීලා තියෙන්නේ පිටිපස්ස 18. මේකට සාමාන්‍යයෙන් ටයර් දානවා නම් ඔයාලා 460යි 18 තමයි රෙකමන්ඩ් සයිස් එක. ඒ සයිස් එක අපිට පහසුවෙන් දාන්න පුළුවන්. 510යි 18ක් දාන්න පුළුවන්. නමුත් අර XL වල සීන් එක වගේ මේකෙත් මම නම් හිතන විදිහට ස්වින්නාම් එක චුට්ටක් පොඩි හින්දා 510යි 18 දැම්මොත් ස්වින්නාම් එකේ ගෑවෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා 460 තමයි සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ. 410යි 18 කියලා ටයර් මොඩල් එක එනවා. ඔයාලා දන්න අය දන්නවා ට්‍රේල් බයික්. ඒක සාමාන්‍ය කෙට්ටුයි. මේකෙත් මං හිතන්නේ දාලා තියෙන්නේ 410යි 18 ටයර් එක. 460යි 18 දැම්මම සාමාන්‍යයෙන් ටයර් එක පෙනුම වැඩි. ස්පෝක් කූරු තමයි එන්නේ හබ් එකට සෙට් වෙන ස්පෝක් කූරු. එතකොට චේන් එක ඇවිල්ලා අපිට 428යි 28 චේන් එකක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ DR125 බයික් එකට. DR125 එකේ ආලෝකය බයිසිකලේ ආලෝකය ගැන කතා කරනකොට මේ වගේ 4S ෆ්ලැට් ලයිට් එකක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඉතින් සාමාන්‍යයෙන් ආලෝකය නම් ප්‍රශ්නයක් නැහැ. රාත්‍රියේ ගමන් කරනකොට හොඳ එළියක් ලබා දෙනවා බයිසිකලයේ විසින්. 12 වොට් තමයි බයිසිකලේ කරන්ට් සිස්ටම් එක එන්නේ. බයිසිකලේ ඕන විසින් තව මේකට ෆොක් ලයිට් එකකුත් ඔයාලට පේනවා ඇති ගහලා තියෙනවා. ෆොක් ලයිට් එකකුත් ගහලා තියෙනවා යා. සාමාන්‍යයෙන් මේකේ ආලෝකය ගැන නම් එහෙම ලොකුවට කතා කරන්න තරම් විස්තරයක් අපිට නැහැ. සාමාන්‍යයෙන් normal trail bike එකක් ගත්තාම ඒ ආලෝකයම මේ බයිසිකලේ දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම කිව යුතු කාරණාවක් තියෙනවා. Suzuki SX125 එන්ජින් එකට ගොඩක් සේම් එන්ජින් එකක් තමයි මේ DR125 එකෙත් ලබා දීලා තියෙන්නේ Suzuki සමාගම විසින්. ඒ කියන්නේ හැම පාර්ට් එකක්ම නෙමෙයි. සමහරක් පාර්ට් අපිට ඒ එන්ජින් එකෙන් මේ එන්ජින් එකට උනත් ගලවලා දාන්න පුළුවන්. ඒ තරම් සමානකමක් තියෙනවා. ඉතින් ආලෝකය ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. අපි යමු ඊළඟ කොටසට. බයිසිකලේ උසයි බරයි. උසයි බරයි ගැන කතා කරනකොට අපි මුලින්ම උස ගැන කතා කරමු. සාමාන්‍යයෙන් ලොකු උසක් නෑ මේ බයිසිකලේ. මම ඔයාලා නැගලා පෙන්නන්නම් බයික් එකට. මෙන්න මේ වගේ උසක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වම් පැත්තේ කකුල බිම ගෑවුවාම දකුණු පැත්ත චූට්ටක් විතර උඩින් තමයි තියෙන්නේ. කකුල් දෙකම සාමාන්‍යයෙන් ගහ ගන්න නම් පොඩ්ඩක් අමාරුයි. මගේ උස ගත්තොත් 5යි 8යි. එතකොට ඔයාලා හිතා ගන්න පුළුවන් බයික් එකේ උස කොහොමද කියලා. සාමාන්‍යයෙන් මං වගේ කෙනෙක් නැග්ගොත් මෙන්න මේ වගේ තමයි උස තියෙන්නේ. සාමාන්‍යයෙන් 5යි 9 6 වගේ උස කෙනෙක්ට නම් මේ බයිසිකලේ සෙල්ලම් බඩුවක් වගේ කියලා මං හිතනවා. සාමාන්‍යයෙන් 5යි 6 5යි 8 වගේ කෙනෙක්ට නම් නියම ගාන මේ බයිසිකලේ. බයිසිකල ගැන ආයෙ ගත්තොත් එහෙම ඉතින් උස ගැන ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ලොකු එහෙම උසක් නැහැ. කොට කෙනෙක්ට උනත් පදින්න පුළුවන් DR බයික් එක. මොකද මේ Suzuki ලගේ DR ගොඩක් ගහලා තියෙන්නේ. DR250 එතකොට DR reset බයික් එක සාමාන්‍ය Suzuki ලගේ තියෙන සීන් එකක් තමයි බයිසිකලේ පොඩ්ඩක් 460 තමයි ගහලා තියෙන්නේ. ඒ නිසා Prado එක යනවා වගේ සැපක් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව කොට කෙනෙක්ට උනත් පදින්න පුළුවන්. බර ගත්තොත් එහෙම ලොකුවට බරකුත් නැහැ. හැන්ඩලින් වලට අපිට ගොඩක් පහසුයි. එතකොට නමන්න කරන්න තල්ලු කරගන්න සාමාන්‍යයෙන් කිසිම අවුලක් නැහැ. බර කිලෝග්‍රෑම් 112ක් විදියට සඳහන් කරන්න පුළුවන් DR125 බයික් එකේ. ඒ නිසා අපිට බයිසිකලේ ලොකුවට බරකුත් නැහැ. එහෙම ඕනකට වඩා උසකුත් නැහැ. ඕනම කෙනෙක්ට පදින්න පුළුවන් DR125S බයික් එක. බයික් එකේ ස්පීඩ් එක වේගය තමයි ගොඩක් කොල්ලෝ බලන්නේ. ඉතින් ට්‍රේල් බයික් වල වේගය නම් මදි නොකියන්න තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජපන් බයිසිකල් වල සාමාන්‍යයෙන් normal 125 බයික් එකකට වඩා ජපන් 125 බයිසිකල් එක ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි. පැයට කිලෝමීටර් අපිට විස්තර වල නම් දීලා තියෙන්නේ සමාගම විසින් අපිට මැනුවල් බුක් එකේ වුණත් පැයට කිලෝමීටර් 120යි 130යි අතර තමයි ස්පීඩ් එක සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඉතින් හොඳට performance තියනවා නම් එන්ජිම ගොළු වෙලා නැත්තම් හොඳ ස්පීඩ් එකක් ලබා ගන්න පුළුවන්. ගොඩක් මේ බයික් ලබා දීලා තියෙන අපිට 1% ගමන් කරන්න 2% වගේ යනවා නම් එහෙනම් බයික් එක සාමාන්‍ය බර වැටෙනාම චූට්ටක් වේගයේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. 1% වගේ තනි පුද්ගලයෙක් ගමන් කරනවා නම් හොඳ performance එකක් ගන්න පුළුවන්. ඔරිජිනල් සයිලන්සර් අරවා මේවා තියෙනවා නම් සාමාන්‍යයෙන් ගොඩක් ලොකු performance එකක් ගන්න පුළුවන් DR බයික් එකේ. බයික් එකේ මිල බයිසිකලේ මිල ගැන කතා කරනකොට ගොඩක් ට්‍රේල් බයිසිකල් ඉතින් ඉස්සර මිල නම් නෙමෙයි අතීතයේ මිල අපිට ගන්න බෑ ට්‍රේල් දැන් කවදාවත්. ඉතින් මේවා මිල දැන් පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. DR125 බයිසිකලයක් සාමාන්‍යයෙන් අපිට කන්ඩිෂන් එක මත මිල ගණන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 2.5 මාරත් 3.5 මාරත් අතර
අපිට DR125 බයික් එකක් ගන්න පුළුවන්. DR200 එක තව චුට්ටක් එතනින් උඩ ගානකට තමයි සෙල් වෙන්නේ. මේ බයිසිකලයක් සාමාන්‍යයෙන් ලක්ෂ 2මාරත් 3.5 අතර මිලකට යනවා. කන්ඩිෂන් මත තමයි ඒක තීරණය වෙන්නේ. එන්ජින් එක හොඳයි නම් කන්ඩිෂන් හොඳයි නම් බයිසිකලේ ඒ මිලට අපිට ගන්න පුළුවන්. නම්බර් එක බලලා අපිට ගොඩක් ජපන් බයික් ගන්න බෑ. මොකද මේ වගේ ඒ කාලේ ඉඳන් හරියට නඩත්තු කරපු බයික් තියෙනවා. තාමත් නිකන් තාම මැනුෆැක්චරි කරලා අවුරුද්දක් වගේ නිකන් අපිට හිතෙන්නේ. ඉතින් මේ බයිසිකල් දැන් අවුරුදු 40ක් 50ක් පරණයි. ඔය වගේ මිලකට යන්නේ ඉතින් ජපනාගේ තියෙන වටිනාකමක් දීලා හදපු බයිසිකල් නිසා මේ බයිසිකල්. ඉතින් DR125 S බයික් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා ගොඩක් දේවල් මගේ දැනුම මට්ටමේ මං ඔයාලට කියා දෙන්න නැති කියලා. ගොඩක් දන්නේ නැති කොල්ලොන්ට දැනගන්න ලැබෙන්නේ නැති කියලා. DR125 S බයික් එකේ ලංකාවේ පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඔයාලා සාමාන්‍යයෙන් DR125 එකක් හොයනවා නම් ඉතින් සෑහෙන කේමක් දීලා තමයි හොයාගන්න වෙන්නේ. මොකද මේ බයිසිකල් ප්‍රොඩක්ෂන් එක අවුරුදු 10ක් වුණාට සීමිත බයික් සංඛ්‍යාවක් තමයි රිලීස් කරේ. ඒ නිසා ගොඩක් හොයාගන්න අමාරුයි. පසුකාලීනව නම් බයිසිකලේ වෙනස් වෙලා යුරෝපේ ගොඩක් මේකේ වෙනස්කම් කරලා යුරෝප් කන්ට්‍රි වල ගොඩක් පැද්දා. ඒ නිසා ඉතින් බයිසිකල් ඒ පැත්තේ තියෙනවා. ශ්‍රී ලංකාවේ නම් ගොඩක් බොහෝ දුරට DR125 බයික් එක ටිකක් හොයාගන්න අපහසු මට්ටමක් තමයි තියෙන්නේ. මේ පාර්ට් එකක් වුණා සාමාන්‍ය චුට්ටක් DR125 වල හොයාගන්න අමාරුයි. තියෙන පාර්ට් එකක් සෑහෙන ගාණක් අපිට වියදම් කරලා තමයි ගන්න වෙන්නේ. මොකද බඩු අඩු නිසා ලංකාවේ මිනිස්සුගේ හැටියක් තමයි ඉතින් ඒක. ඒකට කරන්න දෙයක් නැහැ කොල්ලෝ. ලංකාවේ ඉපදුනා නම් කොහොම තමයි. All Trail Bike Sri Lanka YouTube channel එකේ නම් මම අදට සබු ගන්නවා. මගේ TikTok එක ඇති All Trail Bike Sri Lanka බලන්න follow කරන්න අනිවාර්යෙන්. අපේ WhatsApp club එකක් තියෙනවා. මම මෙතනින් number එක දාන්න. ඒකට message එකක් දාන්න club එකට add කරන්න. බයිසිකල් එකක් තියෙනවා නම් පරණ trail වලට ආසයි නම් ඔයාලට club එකට මගේ online එක join වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ පරණ trail පදින කොල්ලෝ ටික මාත් එක්ක එකතු වෙයි කියලා මම හිතනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්. ජය වේවා.